ඔයා උදේ පාන්දර පාඩම් කරන්න කැමති කෙනෙක්ද? එහෙනම් අද අපි කතා කරමු උදේ පාඩම් කරන ඔයාට යූස්ෆුල් වෙන ස්ටඩි ටිප්ස් 7ක් ගැන. අපේ පළවෙනි ටිප් එක තමයි ඔයාට පුළුවන් කලින් දවසේ නිදා ගන්න කලින් ඔයා ඊළඟ දවසේ උදේට පාඩම් කරන්නේ මොනවාද කියලා සැලසුම් කරලා ඒ දේවල් වලට අවශ්‍ය නෝට්ස් මැටීරියල්ස් වගේ දේවල් සූදානම් කරලා තියන්න. ඒ වගේම ඔයාගේ පාඩම් මේස රැස්ති කරලා ඔයාට නිදා ගන්න පුළුවන්. මේ විදිහට සූදානම් කරාම ඔයාට උදෙම නැගිටලා මේ දේවල් කරන්න වෙනම කාලයක් වෙන් කරන්න ඕනේ නැහැ. දෙවෙනි ටිප් එක තමයි ඔයා පැය 8ත් 10ත් අතර හොඳ නිින්දක් ලබා ගන්න ඕනේ. හොඳ නිින්දක් ලබා ගත්තාම අපේ මතක ශක්තිය වැඩි කර ගන්නත් අපේ ස්ට්‍රෙස් ගතිය අඩු කර ගන්නත් අපිට පුළුවන්. ඒත් පැය 8කට වඩා ඔයා නිදා ගන්න යන්න එපා. තුන්වෙනි ටිප් එක තමයි ඔයා උදෙන්ම ඇහැරුණ ගම හොඳ වොෂ් එකක් දාගන්න එක. එහෙම කරාම ඔයාට නිදිමත ගතිය අඩු වෙනවා වගේම කම්මැලි ගතියක් තියෙනවා නම් ඒ ගතියත් නැති වෙලා යනවා. එතකොට ඔයාට රීෆ්‍රෙෂ් මයින්ඩ් එකකින් ආගේ පාඩම් වැඩ පටන් ගන්න පුළුවන්. අපේ ඊළඟ ටිප් එක තමයි ඔයා පාඩම් වැඩ පටන් ගන්න කලින් හොඳ පෝෂදායී කෑම වේලක් ගන්න එක. ඒක ඔයාගේ සෞඛ්‍යයට හොඳයි වගේම ඔයා පාඩම් කරද්දී එන බඩගිනි ගතිය ඒකෙන් අඩු වෙනවා. එතකොට ඔයාට හොඳ ෆෝකස් එකකින් ඔයාගේ පාඩම් වැඩ වැඩි වෙලාවක් කරන් යන්න පුළුවන්. පස්වෙනි ටිප් එක තමයි ඔයා පැය භාගයකට සැරයක් හරි වතුර වීදුරුවක් බොන්න ඕනේ. ඒකෙන් ඔයාගේ මතක ශක්තිය වැඩි කරගන්න ඔයාට පුළුවන්. ඒ වගේම පැය භාගයකට සැරයක් විනාඩි 5ක 10ක විතර පොඩි බ්‍රේක් එකක් ගන්න. ඒ වෙලාවට පාඩම් මේසෙන් නැගිටලා පොඩ්ඩක් එළිය ඇවිදින්න. සින්දුවක් අහන්න. මේක ඔයාගේ පාඩම් කිරීමේ ඵලදායීතාව වැඩි කරගන්න යූස් කරන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රමයක්. මේ ක්‍රමයට අපි කියන්නේ පොමඩෝරෝ ටෙක්නික් එක කියලා. අපේ අන්තිම ටිප් එක තමයි ඔයා කැමති නම් උදෙන්ම ඇහැරුණ ගම. ඒ කියන්නේ ඔයා වොෂ් දා ගන්න යන්න කලින් විනාඩි 5ක් වගේ පොඩි වෙලාවක් අරගෙන ඔයාට භාවනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් හිත සංසුන් කරගන්න අභ්‍යාසයක් වගේ දෙයක් ඔයාට කරන්න පුළුවන්. මේ විදිහට කරාම ඔයාට හොඳ ෆෝකස් එකකින් ආගේ පාඩම් වැඩ කරන්න පුළුවන් වගේම ඔයාට ඒ පාඩම් කරන දේවල් මතක හිටින ප්‍රමාණයත් වැඩි වෙනවා. මම හිතනවා උදේට පාඩම් කරන ඔයාට මේ ටිප්ස් 7 ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයා අදම මේ ටිප්ස් try කරලා බලන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එක like කරන්න. ඔයාගේ යාළුවෝ අතරත් මේ knowledge එක share කරගන්න. අපේ channel එක subscribe කරන්න. ආයෙත් දවසක මේ වගේ වටින වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ සතියක්.